මේකට කියන්නේ පුතේ යංශය. මොකද්ද? යංශය. යංශය. අන්න හරි ඈ. යංශය වැටුනහම අපි බලමු ඒක එතකොට ය අකුරක් වගේ තමයි කියන්නේ. එතකොට දැන් අපි මෙන්න මේ විදියට මේ අකුර මොකද්ද? ක. ක. මේකට මෙහෙම යංශය දාපුවාම මං කීවනේ ය වගේ එන්නේ කියලා. එතකොට පුතේ යංශයත් එක්ක ආපුවාම ක අරක යංශයට මං කියවනේ ය කියලා. එතකොට ඒ දෙකම එකට කියන්නේ කොහොමද? එකට කියන්නේ. ක්‍ය. ක්‍ය. කය ක්‍ය. ක්‍ය. හරි ඔන්න බලන්න මං තව එකක් කියනවා. මේ අකුර මොකද්ද? ස. ස. එතකොට මේක ය ආපුවම සය එකට කියන්න. සය. සය නෙමෙයි පුතේ. ෂ. 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 සිෂ. ෂ. ෂ. අන්න හරි. ඊළඟට මේ බලන්නකෝ. මේ අකුර මොකද්ද? ම. එතකොට මේකට මෙහෙම ආපුවාම ය ආපුවාම යංශය ආපුවාම ම්‍ය. මිය. ම්‍ය. මිය. මෙහෙමයි කියන්නේ ඈ. හරි. ඔන්න මං ඒකෙන් දැන් අපි වචනයක් ලියමුකෝ. ඔන්න මේ අකුර මොකක්ද පුතේ? ක. ක. එතකොට ක මේ ඇලපිල්ල ආපුවාම කා. 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 එතකොට මේ අකුර මොකද්ද? ව. කව. කාව. කාව. ඔන්න දැන් මම මේකට දානවා යංශය. එතකොට ඒක ය අකුරෙන් අපි කියන්නේ. එතකොට මේක ව ය මේක ව්‍ය. ව්‍ය. එතකොට කාව්‍ය. 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 ව්‍ය නෙමෙයි පුතේ ව්‍ය නිකන් කියන්න. කාව්‍ය. කාව්‍ය. යන්න හරි ඈ. කාව්‍ය. මේ විදිහට තමයි යංශය එන්නේ. යාළුවනේ අපේ වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න.